ජපානයේ ග්‍රීෂ්ම කාලයේ එන විශේෂ කාලයක් තමයි ඔබොන් කියන්නේ. මේ කාලේ මියගිය ඥාතීන් නැවත නිවසට පැමිණෙනවා කියලා බොහෝ අය විශ්වාස කරනවා. මගේ මහත්තයාගේ පවුල අනුගමනය කරන්නේ ජෝතිෂ සම්ප්‍රදාය. ඒ නිසා මේ චාරිත්‍ර ඉගෙන ගත්තේ මගේ මහත්තයාගේ අම්මගෙන්. මුලින්ම අපි කනත්තට ගිහින් සොහොන පිරිසිදු කරලා මල් තියලා හඳුන් කූරු පත්තු කරනවා. ඒ හඳුන් කූරත් සමග නැවත නිවසට ඇවිත් බුදුමැදුරේ පත්තු කරනවා. ඒ මළවුන් නිවසට කැඳවාගෙන ආවා කියන සංකේතයක්. ඊට පස්සේ බුදුමැදුර සරසලා ආහාර සහ පූජා තියලා උන්ට ගෞරව දක්වනවා. දින කීපයකට පස්සේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ නිවසට වැඩම කරලා ශ්ලෝක ගායනා කරමින් ආගමික වතාවත් සිදු කරනවා. තවත් දින කිහිපයකට පසුව නිවසේ සිට හඳුන් කූරක් රැගෙන ගඟක් වැනි ජලය ගලා යන ස්ථානයකට ගිහින් මළවුන් නැවත පිටත් කරවන චාරිත්‍රය සිදු කරනවා. ඇත්තටම මම මේ දේවල් කරන්නේ විශ්වාසයක් නිසාම නෙවෙයි. මගේ මහත්තයාගේ අම්මා ජීවත්ව ඉන්න කාලේ ඇයත් එක්ක මේ හැම දෙයක් කරමින් මම මේ චාරිත්‍රය ඉගෙන ගත්තා. අද ඇය අපි අතර නැති වුණත් මේ දේවල් කරන හැම වෙලාවකම මට ඇයව මතක් වෙනවා. ඒ නිසා මට ඔබොන් කාලය කියලා කියන්නේ මළවුන් නිවසට කැඳවන කාලය විතරක් නෙවෙයි අම්මගෙන් අහිමි වූ ආදරය මගේ අතින් ජීවත් කරවන කාලයක්.